ආයුබෝවන් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද මාත් එක්ක එකතු වෙලා මෙන්න මේ රසම රස කොස්සට කළුපොල් මාළුව කොහොමද මම රසට උයාගත්තේ කියලා බලන්නකෝ. කොස්සට කළුපොල් මාළුව හදන්න මුලින්ම කොස්සට ටික තඹ ගන්න ඕන. ඉතින් මම කොස්සට ටික හොඳට ඇල් වතුරෙන් සෝදලා පිරිසිදු කරගෙන මෙන්න මේ වගේ ලිපේ තියන්න පුළුවන් භාජනයකට දා ගන්නවා. මෙන්න මේ වගේ අලුත්ම කොස්සට වලින් කොස්සට කළුපොල් මාළුව රසට උයා ගන්න පුළුවන්. ඉතින් මම කොස්සට ටික තැම්බෙන්න ලිපේ තියන්න කලින් මුලින්ම ලුණු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ කොස්සට ටික වැහෙන්න වතුර එකතු කරගෙන ඊට පස්සේ මම කොස්සට ටික තැම්බෙන්න ලිප උඩින් තියාගන්නවා. කොස්සට මාළුව හදාගන්න කොස්සට ටික හොඳට තඹ ගන්න ඕන. ඉතින් කොස්සට ටික පැලෙන්න ඕන හොඳට තැම්බෙනකොට. කොස්සට ටික තඹ ගන්න ටික වෙලාවක් යනවා. ඉතින් මම ඇතිලිය වහලා කොස්සට ටික තඹ ගන්නවා. ඉතින් මේ තියෙන්නේ බෙදපු පොල් මිශ්‍රණයට අවශ්‍ය දේවල් ටික. පොල්, වියලි මිරිස්, හාල් ඇට, කරපිංචා, සුදු ලුණු, කරාබනැටි, එනසල්, ගම්මිරිස් ඇට. කොස්සට ටික තැම්බෙන අතරතුර මම බෙදපු පොල් මිශ්‍රණය හදාගන්න තමයි යන්නේ. මම මුලින්ම තාච්චියට වියලි මිරිස් සහ පොල් එකතු කරගන්නවා. ඒත් එක්කම සුදු ලුණු, කරපිංචා, හාල් ඇට ටිකත් මම එකතු කරගන්නවා. ඉතින් මම මේ ටික ලිපේ තියලා මේ ටික රන්වන් පාට වෙනකම් බෙදුනට පස්සේ තමයි එනසල්, කරාබනැටි, ගම්මිරිස් ඇට ටික එකතු කරගන්නේ. පොල් ටික ලිප උඩින් තියාගත්තට පස්සේ මේ බෙදපු පොල් මිශ්‍රණය හදාගන්න නොනවත්වාම මේ වගේ පොල් ටික බෙද ගන්න ඕනි. නැත්තම් පොල් ටික පිච්චිලා කළු වෙනවා. ඉතින් මේ පේන්නේ අනිත් ලිපේ කොස්සට ටික තැම්බෙන ගමන් තමයි තියෙන්නේ. ඔන්න දැන් මට අවශ්‍ය ප්‍රමාණයට රන්වන් පාට වෙනකම් පොල් ටික බෙදගෙන තියෙන්නේ. මම ටික වෙලාවක් පොල් ටික බෙදගත්තා. ඒ අතරතුරේ මං එනසල්, ගම්මිරිසට, කරාබනැටිත් එකතු කරගත්තා. දැන් මට අවශ්‍ය ප්‍රමාණයට පොල් ටික බෙදගෙන ඉවරයි. පොල් ටික බෙදගෙන ඉවර වෙලා ටික වෙලාවක් නිවෙන්න දීලා තමයි මම මේ අබ කුඩු එකතු කරගන්නේ. පොල් ටික ලිපේ තියෙද්දි මම අබ කුඩු එකතු කරගත්තනම් අබ කුඩු ටික පිච්චෙනවා. ඒ නිසා තමයි මම මේ ලිපෙන් බාගෙන ටික වෙලාවක් ගියාට පස්සේ අබ කුඩු ටික එකතු කරගෙන මේ වගේ කවලම් කරගන්නේ. දැන් ඉතින් කොස්සට ටිකත් ඔන්න තැම්බිලා තියෙන්නේ. ඉතින් පැය භාගයකටත් වඩා ගියා කොස්සට ටික තැම්බෙන්න. දැන් හොඳටම කොස්සට ටික තැම්බිලා තියෙන්නේ. ඒ වගේම කොස්සට ටිකේ වතුර ටිකත් හොඳටම හිඳිලා තියෙන්නේ. මම දැන් කොස්සට ටිකට ඇල් වතුර ටිකක් එකතු කරගන්නවා. ඇල් වතුර ටික එකතු කරගෙන කොස්සට ටික ලිපෙන් බා ගන්නවා. කොස්සට ටික ලිපෙන් බාගත්තට පස්සේ මෙන්න මේ වගේ වතුර ටික පෙරා ගන්න පුළුවන් භාජනයකට දාන්න. මම මේ වගේ වතුර පෙරන්න පුළුවන් භාජනයකට කොස්සට ටික එකතු කරලා නැවතත් වතුර එකතු කරගන්නවා. කොස්සට ටික තැම්බෙන්න තියපු වතුර ටික හොඳටම හිඳිලානේ තිබ්බේ. ඉතින් කොස්සට වටේට ලුණු මිදිලා තියෙන නිසා ඒ ටික හොඳට මම දැන් වතුර එකතු කරලා සෝදාගත්තා. මේ ලස්සනට පේන්නේ මම හොඳට තඹගත්ත කොස්සට ටික. මම දැන් කරන්නේ කොස්සට ටික මේ වගේ වංගෙඩියකට දාලා තලා ගන්නවා. මේ වගේ කොස්සට ටික තලා ගත්තම මම එකතු කරගන්න තුන පහ ටික හොඳට කොස්සට ඇතුලට වදිනවා. ඔයාට ගෙදර මිරිස් ගලක් තියෙනවා නම් මිරිස් ගල උඩ තියලුණත් මේ වගේ කොස්සට ටික තලා ගන්න පුළුවන්. මෙහෙම තලා ගත්තම අපි එකතු කරගන්න ලුණු තුන පහ හොඳට කොස්සට එක ඇතුලට වදිනවා. කොස්සට ටික විටින් විට මේ වගේ වංගෙඩියට එකතු කරගෙන මම කොස්සට ටික සේරම මේ වගේ තලා ගත්තා. දැන් මම කොස්සට කළුපොල් මාළුව හදාගන්න යන්නේ. මම කොස්සට කළුපොල් මාළුව උයාගන්න මැටි ඇතිලියක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මම දැන් ඇතිලිය ලිප උඩින් තියාගෙන ඇතිලිය රත් වෙද්දී පොල් තෙල් එකතු කරගන්නවා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මම මුලින්ම එකතු කරගන්නේ කපාගත්ත බීලුණු ටිකක්. බීලුණු ටික එකතු කරගෙන හොඳට හැන්දෙන් කවලම් කරගන්නවා. ඊට පස්සේ මම එකතු කරගන්නේ තලාගත්ත ඉඟුරු සුදු ලුණු. ඒ ටිකත් එකතු කරගෙන හොඳට හැන්දෙන් කවලම් කරගන්නවා. බීලුණු, තලාගත් ඉඟුරු සුදු ලුණු ටික වෙලාවක් මේ වගේ හොඳට බැදගත්තට පස්සේ මම එකට රම්ප එකතු කරගන්නවා. රම්පෙ ටික එකතු කරගෙන මේ වගේ නැවතත් හැන්දෙන් ටික වෙලාවක් බැදගෙන ඊට පස්සේ මම එකතු කරගන්නේ කහ කුඩු. දැන් මම එකතු කරගන්න යන්නේ කහ කුඩු. මේ වගේ කහ කුඩු ටිකක් එකතු කරගෙන
ඒකටම මිරිස් කුරුත් එකතු කරගන්නවා. එකතු කරලා ඒ ටිකත් මේ වගේ බෙද ගන්නවා. මම එකතු කරගත්ත කහ කුඩු මිරිස් කුඩු ටික මෙන්න මේ වගේ රන්වන් පාට වෙනකම් විතරයි මම බෙදගන්නේ. ගොඩක් වෙලා බෙදගන්නේ නැහැ. එතකොට කළු වෙනවා. මම දැන් මේ එකතු කරගත්තේ කොස්සට ටිකත් එකතු කරගෙන මේ වගේ හැන්දෙන් හොඳට කවලම් කරගන්නවා. ඉතින් මේ කොස්සට කල්පොල් මාළුව මම ගොඩාක් රසට උයාගන්නේ මම ගෙදරම හදාගන්න බෙදපු 3-5 කුඩු එකතු කරගෙන. ඉතින් මේ එකතු කරන්නේ මම ගෙදර හදාගත්ත බෙදපු 3-5 කුඩු. ඉතින් දැන් මම එකතු කරගන්න යන්නේ මම කලින් කපාගත්ත අමු මිරිස්, කුරුඳු, කරපිංචා, සේර ඒ ටික මම එකතු කරගෙන ඉවර වෙලා ඊට පස්සේ මම එකතු කරගන්නේ පොල්වල දෙවෙනි කිරි. ඉතින් මම මේ වෙලාවේදී මතක් කරන්න කැමතියි මම පොල් ගෙදරම ගාලා අරගෙන තමයි පොල් කිරි ටික හදාගත්තේ. පොල් ටික මිරිකලා ගත්ත පළවෙනි කිරි ටික. අපි කියන්නේ උකු පොල් කිරි කියලා. ඒ ටික මම වෙන් කරලා වෙනම භාජනයක තියාගෙන තියෙන්නේ. මම දැන් දිය කිරි කියලා එකතු කරගත්තේ පොල් ටික මිරිකලා දෙවෙනියට ගත්ත කිරි. කිරි ටික හොඳට තැම්බෙන්න ඕන නිසා මම දැන් ඇතිලිය වහලා කොස්සට කළු පොල් මාළුව උයා ගන්නවා. ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමට තියාගෙන මම කොස්සට මාළුව තැම්බෙන අතරතුර මම බෙදපු පොල් මිශ්‍රණය හදාගන්න තමයි යන්නේ. පොල් මිශ්‍රණය හදාගන්න අවශ්‍ය දේවල් ටික මම මුලදී ඔයාලට පෙන්නුවානේ. ඉතින් මම මේ දැන් කරන්නේ බෙදපු මිරිස් ටිකේ නටු ටික කඩාගෙන ඒ ටික බ්ලෙන්ඩර් කප් එකට එකතු කරගන්න එක. මම මේ විදියට කොටා ගන්නේ මගේ ළඟ මිරිස් ගලක් නැති නිසා. ඉතින් ඔයාගේ ගෙදර මිරිස් ගලක් තියෙනවා නම් ගලේ අඹරලා මේ බෙදපු පොල් මිශ්‍රණය හදාගන්න. එතකොට ගොඩාක්ම රසයි. මේ බෙදපු පොල් මිශ්‍රණය හරිම සුවඳයි. ඒ වගේම කොස්සට කළු පොල් මාළුව හදද්දී මේ බෙදපු පොල් මිශ්‍රණය එකතු කර ගැනීමෙන් ගොඩාක්ම රසයක් එනවා. රසය වගේම සුවඳ පාට දෙකම එනවා. මේ බෙදපු පොල් මිශ්‍රණය හොඳින් කොටා ගන්න ඕන. ගලේ අඹරනවා නම් ඒත් එහෙමයි. හොඳට කොටාගෙන ඒකට වතුර ටිකක් එකතු කරගෙන කප් එක වටේ තියෙන ටිකත් මම හැන්දෙන් මේ විදිහට එකතු කරලා නැවතත් මම කොටා ගන්නවා. ඉතින් ඔන්න මම දැන් බෙදපු පොල් මිශ්‍රණය කොටාගෙන ඉවරයි. මේ තියෙන්නේ කොටාගත්ත බෙදපු පොල් මිශ්‍රණය. පේනව නේද? හොඳට ක්‍රීම් එකක් ආකාරයට තියෙනවා. ඉතින් මේ විදිහට හොඳට කොටා ගන්න. ලස්සන පාටක් තියෙනවා. ඊට පස්සේ කප් එකටත් නැවතත් වතුර ටිකක් එකතු කරලා ඒ වතුර ටිකත් මේ මිශ්‍රණයටම එකතු කරගන්න. මම දැන් කොස්සට කළු පොල් මාළුව රස කරගන්න මේ බෙදපු පොල් මිශ්‍රණය වගේම තක්කාලි ගෙඩියකුත් කපලා එකතු කරගන්නවා. ඔන්න දැන් මම විනාඩි 9කට පස්සේ තමයි මම දී කිරි ටික එකතු කරලා ලිපේ තියාගත්ත කොස්සට කළු පොල් මාළුව ඇරලා බලන්නේ. ඉතින් මම මේ වගේ හැන්දෙන් ටිකක් කවලම් කරගන්නවා. කවලම් කරගෙන මේ වගේ හොදි තියෙද්දී මම දැන් හදාගත්ත බෙදපු පොල් මිශ්‍රණය එකතු කරගන්නවා. මේ එකතු කරගත්තේ මම හදාගත්ත බෙදපු පොල් මිශ්‍රණය. ඒ ටිකත් එකතු කරලා මේ වගේ හැන්දෙන් ටිකක් කවලම් කරගන්නවා. ඒත් එක්කම මම කපාගත්ත තක්කාලි ගෙඩිය එකතු කරගන්නවා. මම මුලින් කොස්සට ටික තම්බ ගනිද්දී ලුණු එකතු කරගත්ත නිසා දැන් මම රස අනුව මට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකක් එකතු කරගන්නවා. මොකද ලුණු වැඩිපුර ප්‍රමාණයක් එකතු කරගන්නේ නැහැ. නැත්නම් ලුණු වැඩි වෙන්න පුළුවන්. ඔයාලා කොස්සට කළු පොල් මාළුව හදද්දී මුලින්ම කොස්සට ටික ලුණු ටිකක් එකතු කරලා තම්බලා නම් ගන්නේ. කොස්සට මාළුව යන වෙලාවට රස බලලා ලුණු එකතු කරගන්න. නැත්නම් ලුණු වැඩි වෙන්න පුළුවන්. මම රස බැලුවේ නැහැ. මට ඇති කියලා හිතෙන ප්‍රමාණයට පමණක් මම ලුණු එකතු කරගත්තා. පේනව නේද? කොස්සට කළු පොල් මාළුව බෙදපු පොල් මිශ්‍රණය එකතු කරගත්තට පස්සේ උකුවට තමයි තියෙන්නේ. ඉතින් මේ හොදි එක උකුවට තියෙන නිසා ඉක්මනට අඩි අල්ලන්න පුළුවන්. ඒ නිසා මම මුලින්ම අයින් කරගත්ත උකු පොල් කිරි තමයි මේ එකතු කරගත්තේ. උකු පොල් කිරි ටික එකතු කරගෙන හැන්දෙන් මේ වගේ හොඳට කවලම් කරගන්නවා. මම ගෙදරම හදාගත්ත බෙදපු 3-5 ඒ වගේම බෙදපු පොල් මිශ්‍රණය
මේ දෙකෙන් මේ කොස්සට කල්පොල් මාළුවට එන්නේ පුදුම සුවඳක්. සුවඳ වගේම රසයත් ඒ වගේම තමයි. ඉතින් මේ කොස්සට මාළුවට මුළු ගෙදරම විතරක් නෙවෙයි මුළු වත්තම හරිම සුවඳයි. ඉතින් මගේ හස්බන්ඩ් හරි ආසයි මේ සුවඳට වගේම රසයට. මමත් ඉතින් ගොඩාක් ආසයි. මම ගොඩාක්ම කොස්සට කල්පොල් මාළුව කන්න කැමති කෙනෙක්. උකු පොල් කිරි ටික එකතු කරගෙන කිරි ටික හොඳට නටවලා මෙන්න මේ ගානට කිරි ටික හිඳෙනකම් මම විනාඩි 8ක් වගේ තඹ ගත්තා. මම දැන් කොස්සට කල්පොල් මාළුව උයාගෙන ඉවරයි. ඉතින් මේ ගානට හොදි තියෙද්දි අඩි අල්ලන්න කලින් මම ලිප් ඔෆ් කරගන්නවා. ඔන්න ඉතින් ඔයාලට රස කර කර මම උයාගත්ත කොස්සට කළුපොල් මාළුව තමයි මේ තියෙන්නේ. ඉතින් බලන්නකෝ ලස්සන වගේම හරිම රසයි. මට ඉතින් බත් කන්න ආයේ වෙන මොනවත් ඕන නැහැ. මේ කොස්සට කළුපොල් මාළුව විතරක්ම ඇති. මාත් එක්ක වීඩියෝ එක අන්තිම වෙනකම් එකතු වෙන ඔයාට ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයාට මේ රෙසිපි එක හොඳයි නම් මේ වගේ කොස්සට කළුපොල් මාළුව ඔයත් හදලා බලන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මාත් එක්ක එකතු වෙන ඔයාට බුදු සරණයි. ගොඩක් ආදරෙයි. ගිහින් එන්නම්.